ප්‍රශ්න වැලක් තියෙද්දි මේ අවුරුදු දෙකක් තුළ ප්‍රශ්න තියෙද්දි මේ ප්‍රශ්නය මූලික කරගන්නේ මේක විතරද ප්‍රමුඛතාවය තියෙන්නේ. මීට වැඩිය රටේ ප්‍රමුඛතාවය නැති ප්‍රශ්න නැද්ද? ඉතින් ප්‍රශ්න තියෙනවා. එහෙම බැලුවම ඉතින් හැමෝම කියයි. හමුදාව පොලිසියත් කියයි. ඔය ඉන්නේ SP ලාගෙන් උඩ පොලිසිය DIG දක්වා SP සීනියර් DIG දක්වා කියයි අපේ කාලයක් දීර්ඝ කරන්න කියලා. හමුදාවල 55න් යන මේ ජෙනරල්ලා කර්නල්ලාගෙන් පටන් ගත්තම දිගටම කියයි ඒගොල්ලෝගේ කාලය දීර්ඝ කරන්නත් කියලා. එහෙම රටක් කරන්න බෑ. IMF එක අනිවාර්යෙන් මම හිතනවා මේකට විරුද්ධව මේගොල්ලෝ IMF එකට යට වෙලා ඉන්නේ. දැන් මේගොල්ලෝ කියන්නේ IMF එකට යට වෙන්නේ නැහැ කියලා. එහෙම ගත්තොත් සමස්ත රාජ්‍ය සේවයේම ස්ථිර කාලය දීර්ඝ කරන්න වෙයි. පරිපාලන සේවයේ දිසාපතිලාගේ, ප්‍රාදේශීය ලේකම්ලාගේ, පළාත් සභාවල ඉන්න ප්‍රධාන ලේකම්ලාගේ කොහොම බැලුවම 70 බුරුත පිටින් දීර්ඝ කරලා රටේ නැති වෙච්ච ප්‍රශ්නයක් ඇති කරගන්න ගන්න වැඩපිළිවෙලක් කියන එක තමයි මම කියන්නේ. එක පුද්ගලයෙක්ගේ සන්තෝෂ කරන්න පුද්ගලයෝ කීප දෙනෙක් සන්තෝෂ කරන්න ආණ්ඩුව වලට එහෙම කරන්න ගියා ආණ්ඩු තමයි එනගත්තේ. අපේ ආණ්ඩුත් ඒ වගේ වැරදි වැඩ කරන්න ගිහිල්ලා අරගත්තා. දැන් ඉන්දියාවෙත් උනේ ඕකනේ. වෛද්‍ය ළමයින්ගේ අර කැරපොත්තෝ කියන තරුණ පිරිස එකතු වෙලා මොකද අන්තිමට අකුල ගන්න උනානේ අධ්‍යාපන ඇමති අයින් වුණා. මෝදි ප්‍රිවස් කරගත්තා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ඒක ඒ සම්බන්ධව විශේෂඥයෝ මත කීපයක් ප්‍රකාශ කළා තිනවා. චාමර සම්පට්ට වැඩිය සරත්ෙන්ද සිල්වා නීතිය දන්නවනේ. මට වැඩිය ආපු ලෝයස්ලා නීතිය දන්නවනේ. අපි කියනවට වැඩිය මේ රටේ බුද්ධිමතු උගත්තු කීප දෙනෙක්ම මේ වෙනකොට රටේ හැමෝම කියනවනේ. ඉතින් ඒ කියනකොට ඒගොල්ලෝ කියන්නේ මේක කරොත් මේ වගේ ගැටලුවක් වෙනවා. කාටද දැන් නඩුව ඉදිරිපත් කරන්නේ? දැන් නඩුව උසාවිය යන්න ගියොත් මේකට විරුද්ධව කාටද මේ නඩුව ගෙනියන්න වෙන්නේ? ගිහිලා කාටද දෙන්න වෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේකේ ගන්න මිනිසුත් කල්පනා කරන්න ඕනේ මේ වගේ බහුබූත ආණ්ඩුවක් කරන පිස්සු වැඩ නිසා විශ්‍රාමයක් නැතුව ගන්න මිනිසුත් කල්පනා කරන්න ඕනේ මොකද්ද අපි මේක අරගෙන නිකන් මොකටද මේ අපි අවුරුදු 60ක් 70ක් මේ රටේ ගෞරවාන්විත විදිහට සේවය කරපු විනිශ්චයකාර මහත්තුරුත් කල්පනා කරන්න ඕනේ මේ වගේ කුණු ගා ගන්න නැතුව අර ඊටාමත්ම වැදගත් විදිහට පෙන්ෂන් යන්න. ගන්න අය හිතන්න ඕන ඔක්කොම මිස්. අලුත්ම තත්ත්වය තමයි දැන් මේගොල්ලෝ කියනවා හොරු මංකොල්ල කාලු රාජපක්ෂලා හිරේ දාන්න යන වැඩපිළිවෙලට බාධා කරනවා කියලා. හැබැයි මේක මේ රාජපක්ෂලාවත් වැරදිකාරෝවත් නඩු තියන අයවත් වැඩි උවමනාව තියෙන්නේ මේ රටේ සමස්ත. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තම මේකට විරුද්ධව ප්‍රකාශයක් කරා අස්ගිරිය අනුනායක වෙනරුවේ උපාලි හාමුදුරුවෝ. ඒතර උපාලි හාමුදුරුවෝත් නඩු තියනවාද නැත්නම් මේගොල්ලෝ කියන විදිහට චෝදනා තියෙන කෙනෙක්ද වෙනරුවේ උපාලි හාමුදුරුවෝ. ඊට අමතරව නීතිඥ සංගමයේ හිටපු සභාපති ඒ වගේම නීතිඥවරු 3000ක් විතර එදා කොළඹට ආවා. ඒගොල්ලන්ට නඩු තියනවාද? අපිට නඩු තියනවා. අපිට නඩු තියෙන හින්දා මං උදාහරණයක් වශයෙන් මට නඩු තියනවා. මං කියන්නේ මේ නඩු තියෙන කතාවයි මේකයි දෙකක්. මේක රටේ ව්‍යවස්ථාවේ ඔන්න ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බනම් අපි ඇවිල්ලා මේ කාලය තුල අධිකරණයේ නැත්තම් විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කරනවා. රාජ්‍ය සේවකයන්ගේ කාලය දීර්ඝ කරනවා කියලා. මේක බැසිල් රාජපක්ෂත් ගෙනාව 63 දක්වා රාජ්‍ය සේවකයන්ගේ කාලය දීර්ඝ කරන්න. හැබැයි බැසිල් රාජපක්ෂලා තකුල ගන්න උනා. ඉතින් මේ රටේ දැන් බලන්න හමුදාපති කෙනෙක් ඊයේ එක හමුදාපති කෙනෙක් විශ්‍රාම ගියා. තව අලුත් හමුදාපති කෙනෙක් පත් වුණා. ඒ හමුදාපතිගේ කාලය දීර්ඝ කරා නම් ඔය ඊයේ පත් වෙච්ච හමුදාපතිට කාලය එන්නේ නැහැ. ඒක තමයි අපි මේ වෙනුවෙන් ඔය වෙනුවෙනුත් මම ප්‍රකාශයක් කරා කුරුණෑගලදී. ඒකට විරුද්ධව නඩුවක් දානවා කියලා කිව්වා එක ආගමික නායකයෙක්. නඩු දාන එකයි මේකයි දෙකක්. රටේ ව්‍යවස්ථාවයි රට ගෙනියන විදියයි රටේ වැඩපිළිවෙලයි. දැන් උදාහරණයක් වශයෙන් මේගොල්ලෝ කියනවා සමහර අය කියනවා පරිණත මිනිසුන්ට ඉක්මනට නඩු කරන්න තේරෙනවලු තීන්දුව දෙන්න තීරනවලු. එහෙමනම් මෙච්චර කල් පරිණත මිනිසුන් දැන් ඒ හිටපු අවුරුදු දැන් සරත්ෙන්ද සිල්වා. දැන් සරත්ෙන්ද සිල්ලටත් දැන් දීලා ගෙනල්ලා තියාගන්න පුළුවන් නේද? ඉතින් සරත්ෙන්ද සිල්වත් විරුද්ධයි. සරත්ෙන්ද සිල්ලට නඩු තියනවද? සරත්ෙන්ද සිල්වාට මේ මොන හරි ප්‍රශ්න සරත්ෙන්ද සිල්වා හොරෙද්ද? නෑ සරත්ෙන්ද සිල්වා මේ ඊයේ පෙරේද ප්‍රකාශයක් කරේ මේක වැරදි කියලා. ඒක නිසා මේගොල්ලෝ මේ රටේ ප්‍රශ්න වැලක් තියෙද්දි අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීම නෙවෙයි මේ රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න. මේ රටේ මිනිසුන්ට ගොවියොන්ට තියෙනවා හාල් ටික වී ටික විකුණ ගන්න බැරි ප්‍රශ්නේ.
උඩරට අලගොවියට තියෙන අල ටික විකුණ ගන්න බැරි ප්‍රශ්නේ. කිරි ගොවියට කිරි ගොවියොන්ගේ හරක් ටික ගෙනල්ලා කන්න වනජීවී කලාප වලට දාන්න දෙන්නේ නැති ප්‍රශ්න. ගොඩාක් ප්‍රශ්න මේ රටේ තියෙන උපාධිධාරියාට උපාධිධාරියාගේ ප්‍රශ්න. රැකියා විරහිත තරුණයන්ට රැකියා විරහිත ප්‍රශ්න. ප්‍රශ්න වැලක් තියෙද්දි මේ අවුරුදු දෙකක් තුළ ප්‍රශ්න තියෙද්දි මේ ප්‍රශ්නය මූලික කරගන්නේ මේක විතරද ප්‍රමුඛතාවය තියෙන්නේ. මීට වැඩි රටේ ප්‍රමුඛතාවය නැති ප්‍රශ්න නැද්ද? ඉතින් ප්‍රශ්න තියෙනවා. එහෙම බැලුවම ඉතින් හැමෝම කියයි හමුදාව පොලිසියත් කියයි. ඔය ඉන්නේ SP ලාගෙන් උඩ පොලිසිය DIG දක්වා SP සීනියර් DIG දක්වා කියයි අපේ කාලයක් දීර්ඝ කරන්න කියලා. හමුදාවල 55න් යන මේ ජෙනරල්ලා කර්නල්ලාගෙන් පටන් ගත්තම දිගටම කියයි ඒගොල්ලෝගේ කාලය දීර්ඝ කරන්නත් කියලා. එහෙම රටක් කරන්න බෑ. IMF එක අනිවාර්යෙන් මම හිතනවා මේකට විරුද්ධව මේගොල්ලෝ IMF එකට යට වෙලා ඉන්නේ. දැන් මේගොල්ලෝ කියන්නේ IMF එකට යට වෙන්නේ නැහැ කියලා. එහෙම ගත්තොත් සමස්ත රාජ්‍ය සේවයේම ස්ථිර කාලය දීර්ඝ කරන්න වෙයි. පරිපාලන සේවයේ දිසාපතිලාගේ ප්‍රාදේශීය ලේකම්ලාගේ පළාත් සභාවල ඉන්න ප්‍රධාන ලේකම්ලාගේ කොහොම බැලුවම 70 බුරුත පිටින් දීර්ඝ කරලා රටේ නැති වෙච්ච ප්‍රශ්නයක් ඇති කරගන්න වැඩපිළිවෙලක් කියන එක තමයි මම කියන්නේ. එක පුද්ගලයෙක්ගේ සන්තෝෂ කරන්න පුද්ගලයෝ කීප දෙනෙක් සන්තෝෂ කරන්න ආණ්ඩුව වලට එහෙම කරන්න ගියා ආණ්ඩුව තමයි එනගත්තේ. අපේ ආණ්ඩුත් ඒ වගේ වැරදි වැඩ කරන්න ගිහිල්ලා අරගත්තා. දැන් ඉන්දියාවෙත් උනේ ඕකනේ. වෛද්‍ය ළමයින්ගේ අර කැරපොත්තෝ කියන තරුණ පිරිස එකතු වෙලා මොකද අන්තිමට අකුල ගන්න උනානේ අධ්‍යාපන ඇමති අයින් වුණා. මෝදි රිවර්ස් කරගත්තා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ඒක ඒ සම්බන්ධව විශේෂඥයෝ මත කීපයක් ප්‍රකාශ කළා තිනවා. චාමර සම්පට්ට වැඩිය සරත්ෙන්ද සිල්වා නීතිය දන්නවනේ. මට වැඩිය ආපු ලෝයස්ලා නීතිය දන්නවනේ. අපි කියනවට වැඩිය මේ රටේ බුද්ධිමතු උගත්තු කීප දෙනෙක්ම මේ වෙනකොට රටේ හැමෝම කියනවනේ. ඉතින් ඒ කියනකොට ඒගොල්ලෝ කියන්නේ මේක කරොත් මේ වගේ ගැටලුවක් වෙනවා. කාටද දැන් නඩුව ඉදිරිපත් කරන්නේ? දැන් නඩුව උසාවිය යන්න ගියොත් මේකට විරුද්ධව කාටද මේ නඩුව ගෙනියන්න වෙන්නේ? ගිහිලා කාටද දෙන්න වෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේකේ ගන්න මිනිසුත් කල්පනා කරන්න ඕනේ මේ වගේ බහුබූත ආණ්ඩුවක් කරන පිස්සු වැඩ නිසා විශ්‍රාමයක් නැතුව ගන්න මිනිසුත් කල්පනා කරන්න ඕනේ මොකද්ද අපි මේක අරගෙන නිකන් මොකටද මේ අපි අවුරුදු 60ක් 70ක් මේ රටේ ගෞරවාන්විත විදිහට සේවය කරපු විනිශ්චයකාර මහත්තුරුත් කල්පනා කරන්න ඕනේ මේ වගේ කුණු ගා ගන්න නැතුව අර ඊටාමත්ම වැදගත් විදිහට පෙන්ෂන් යන්න. ගන්න අය හිතන්න ඕන ඔක්කොම ඉස්සලා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔයගේ ප්‍රශ්න ඉතින් දැන් මෙහෙමනේ ඔය දෙන්න විතරක් නෙන්නේ යන්න ඕන. එහෙනම් යන්න ඕන මිනිස්සු පොලිස්පති ඊළඟට ආරක්ෂක ලේකම් වගේම යන්න ඕන මිනිස්සුන්ට තනතුරු. නැගෙනහිර ආඥාපති නැගෙනහිර ආඥාපති කවුද ඒ වෙලාවේ? නැගෙනහිරින් තමයි බෝම්බකාරෝ ටික ලැහැත්ති වෙලා දිවුරුම් දීලා නැගෙනහිරින් ආවේ මෙහෙ කොළඹට. ඒතකොට නැගෙනහිර ආඥාපති දැන් ආරක්ෂක ඇමති. ඊළඟට ඒ නඩුවෙම ඒකෙම හිටපු මේ CID එකේ ඩිරෙක්ටර් නැත්තම් පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න සානියාපසේ කරලා හොඳ තනතුරු වල ඉඳගෙන වැජඹෙනවා. ඒගොල්ලොත් එක්ක හිටපු අය ඊයේ හිරේ ගියා. ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ආණ්ඩුවට හොඳ නම් ඒගොල්ලන්ට තනතුරු දීලා තියාගන්න පුළුවන්. ඒ කාලේ අපරාධේ මන් දන්නේ ඔය දෙන්නත් ගිහිල්ලා ඒ වේදිකාවේ නැග්ගනම් ඔය දෙන්නටත් ඔය නඩු වැටෙන්නේ නැහැ. එච්චරයි කියන්නේ.